අයිබෝන් කියලා අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා වින්කලේ YouTube channel එකට. ඉතින් අද මගේ ඉස්සරහා මේ තියෙන්නේ ස්පීඩෝමීටර් එකක්. ඉතින් මම කලිනුත් ස්පීඩෝමීටර් ගැන රිවිව් කරලා තිනවා, අන්බොක්සින් කරලා තිනවා. ඉතින් ඒ අතර ස්මාර්ට් වොච් එකක් වෙච්ච Garmin watch එක, ඒ වගේ Garmin smart ස්පීඩෝමීටර් එක, ඒ වගේම Magin කියලා ස්පීඩෝමීටර් එකක් එන්නේ. ඒ වගේ වීඩියෝ කීපයක්ම කරලා තිනවා. ඉතින් ඔයාලට මේ උඩ තියෙන links වලින් ගියොත් එහෙම ඒ වීඩියෝ බලා ගන්නත් පුළුවන්. ඉතින් අදත් මම අරන් ආවේ විශේෂ බ්‍රෑන්ඩ් එකක්, Brighton කියන බ්‍රෑන්ඩ් එකේ Rider S510 කියන ෆ්ලැග්ෂිප් ස්පීඩෝමීටර් එක. ඉතින් මේක අන්බොක්ස් කරන්න තමයි අපි අද ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු මේ වගේ ස්පීඩෝමීටර් එකක මොන වගේ තාක්ෂණයද පාපැදියට අපි සයික්ලින් කරනකොට මොන වගේ තාක්ෂණික දේවල්ද මේ වගේ ස්පීඩෝමීටර් එකකින් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මොන වගේ ඩේටාද අපිට එකතු කරගන්න පුළුවන් මේ වගේ ස්පීඩෝමීටර් එකක් පාවිච්චි කරලා කියලා. ඉතින් ඔයාලා කවුරු හරි කෙනෙක් කැමති නම් ඔයාගේ සයික්ලින් කරන ඩේටා, ඔයා බයිසිකල් පදින දුර, එතකොට ඔයා පදින රූට් එක, ඔයා පදින මැප් එක, මෙන්න මේ දේවල් හරියට බලා ගන්න. ඒ වගේම ඔයා රයිඩ් එක කරලා ඉවරුනාට පස්සේ ඔයාගේ ඒ පැදපු ඩේටා ටික, ඔයාගේ heart rate එක, එතකොට ඔයාගේ ස්පීඩ් එක, කේඩන්ස් එක, පවර් එක, එතකොට ඔයා පැදපු රූට් එක, පැදපු වෙලාව, මෙන්න මේ වගේ දේවල් රයිඩ් එකෙන් පස්සෙත් ඇනලයිස් කරලා බලන්න කැමති නම්, ඊළඟ රයිඩ් එකේදී ඔයා ඉම්ප්‍රූව් කරගන්න කැමති නම්, සයික්ලින් කරන ඕනම කෙනෙක්ට තමන්ගේ ඩේටා ටික හරියට පැහැදිලිව තියාගන්න, කාලයක් තිස්සේ එකතු කරන්න කැමති ඕනම කෙනෙක්ට මෙන්න මේ වගේ ස්මාර්ට් කම්පියුටර් එකක්, ස්මාර්ට් සයිකල් කම්පියුටර් එකක් තියෙන එක ගොඩක් වටිනවා. ඉතින් ඒකින්ද තමයි Brighton වල ෆ්ලැග්ෂිප් රේන්ජ් එකක් වෙච්ච Brighton Rider S510 කියන මේ කම්පියුටර් එක අද අරන් ආවේ. ඉතින් තව තියෙනවා Brighton heart rate sensor එකකුත් තියෙනවා. ඒකත් අන්බොක්ස් කරලා පෙන්නන්නම්. ඒකට යන්න කලින් මම පෙන්නන්නම් Brighton කොච්චරක් පරණද කියලා. Brighton බ්‍රෑන්ඩ් එක කියන්නේ තායිවාන් වල හදන බ්‍රෑන්ඩ් එකක්. 2009 විතර පටන් ගත්ත කම්පැනි එකක් Brighton කියන්නේ. ඉතින් මම ඔයාලට පෙන්වන්න අරන් ආවා මම කලින් පාවිච්චි කරපු Brighton device එක. 2015 විතර වගේ තමයි මම මෙන්න මේ Brighton unit එක ගත්තේ. හැබැයි මේකේ ප්‍රශ්න වගේක් ආවා. මේ බටන් සවුත් වෙලා ඊට පස්සේ බ්‍රැකට් එක මෙතනින් කැඩිලා ප්‍රශ්න ටිකක් ආවා. ඒක හින්දා මේක පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් ආවා. හැබැයි තාමත් මේකේ බැටරි එක වැඩ කරනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. තාමත් වැඩක් ගන්න පුළුවන් තත්ත්වෙන් තියෙනවා. රයිඩ් එකක් රෙකෝඩ් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මම මේකටත් විසඳුමක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක තාමත් වැඩ කරන හින්දා. ඉතින් මේකේ මුලින්ම මේ බොක්ස් එකේ අපි එළිය බැලුවොත් එහෙම මෙතන තියෙනවා Climb Challenge 2.0 කියලා තියෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ හිතන්නකො රයිඩ් එකක් අපිට කිලෝමීටර් ගාණක් දාන්න පුළුවන් අපි රයිඩ් එකක් පටන් ගන්නකොට. එතකොට අපි අවට තියෙන Google Map එකෙන් අපි අවට තියෙන රූට් එකක් ඒගොල්ලෝ ඔටෝමැටිකලි ලෑස්ති කරලා දෙනවා. අපිට අදාළ කිලෝමීටර් ගාණට පදින්න පුළුවන්. ඒ රයිඩ් එකේ කොහේ හරි තැනක තියෙනවා නම් climb එකක්, ඒක පටන් ගත්ත තැන ඉඳන් Climb Challenge එක කොච්චරක් climb එක තියෙනවද, කොච්චරක් මේකේ elevation එකක් තියෙනවද, මේ විස්තර හැම එකම කම්පියුටර් එකෙන් ඔටෝමැටිකලි දෙනවා. ඉතින් මෙන්න මේවා තමයි ඉම්ප්‍රූව් කරපු තාක්ෂණය. අපි අර ඉස්සරනම් මැප් එකක් දාගෙන ඒකේ තියෙන දේවල් බලාගෙන යන්න ඕනේ, GPX මැප් එකක් දාගෙන. හැබැයි මේ වගේ කම්පියුටර් එකක අලුත් තාක්ෂණයත් එක්ක එකතු වෙලා තියෙන හින්දා ඔටෝමැටිකලි කන්දක් තියෙනකොට ඒක ඔටෝම සිස්ටම් එකෙන් ඩිටෙක්ට් කරලා ඒකේ අපිට විස්තර ටික පෙන්නනවා. කන්ද කොච්චරක් තියෙනවද, GPS වලින් මේ හැම ඩේටා දෙයක්ම මේකට ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒවා හැමදේම අපි පදිනකොට හරියට පෙන්නනවා. ඉතින් මේගොල්ලෝ මේ Climb Challenge 2.0 කියන අප්ඩේටඩ් version එක මේකේ තියෙනවා. මොබයිල් ෆෝන් එකට එන notification හැමදේම මේ කම්පියුටර් එකෙන් බලා ගන්නත් පුළුවන්. එතකොට රයිඩ් එකක් කරන වෙලාවට ෆෝන් එක හැම වෙලේම අතට ගන්න දෙයක් නැහැ. notification call එන දේවල් හැමදේම අපේ මේ device එකේ පේනවා. ඊට පස්සේ turn by turn navigation මේකේ තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ අපි map එකක් දාගෙන යනවා නම් ඒකේ අපි හරවන්න ඕනේ පැත්ත වම දකුණ කොහෙටද කොච්චරක් දුර තියෙනවද. සාමාන්‍ය අපි අර Google map එකක් දාගෙන drive කරන්නේ. අන්න ඒ වගේම මේකෙත් පෙන්නනවා cycling වලට. ඉතින් ඒක ගොඩක් වැදගත්. මෙතන තියෙනවා on device rerouting කියලා තියෙනවා. එතකොට අපිට පුළුවන් අපි පදින පාර වෙනස් කරනවා නම් ඒකත් map වලට අදාළ දෙයක්. අපිට map එක select කරලා ඉවරලා reroute කරගන්න වෙනම route එකක් select කරන්න පුළුවන් අපි පාර වෙනස් කරනවා නම්.
ඊට පස්සේ live track option එකක් තියෙනවා. group ride and chat option එකක් තියෙනවා. ඒ කියන්නේ Brighton පාවිච්චි කරන කීප දෙනෙක් ඔයාගේ group එකේ ඉන්නවා නම් group ride එකේ ඉන්නවා නම් එයාලා අතර message කරන්න chat කරන්න පුළුවන්. අපි පදින ගමන් එතකොට special messages එයාලගේ computer එකේම පෙන්නනවා අපි message එකක් දැම්මොත්. මෙතන තියෙනවා ANT Plus සහ Shimano Steps කියන එක. ඒ කියන්නේ Shimano e-bike වල තියෙන system එක සහ ඊට පස්සේ ANT Plus connection එක wireless communication එක මේකේ වැඩ කරනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් Bluetooth සහ ANT Plus කියන දෙකම මේකේ වැඩ කරනවා. smart workout සහ training control කියන මේ දෙකත් option එකක් විදියට තියෙනවා. ඉතින් ඒකෙන් කරන්නේ අපි අර workout එකක් වගේ අපිට coach කෙනෙක් නැතුව මේකේ තියෙන workout follow කරලා අපිට workout කරන්න පුළුවන්. indoor workout වගේම outdoor workout උත් මේකේ smart විදියට load කරලා තියෙනවා. ඉතින් මේවා තමයි ස්මාර්ට් කම්පියුටර් එකක තියෙන ගොඩක් වැදගත් දේවල්. ඒ වගේම මෙතන තියෙනවා third party softwares තියෙනවා. Strava, Relive, එතකොට Ride with GPS, Komoot, Training Peaks වගේ third party software එක අපි පැදලා ඉවරනාට පස්සේ අපේ data ටික share කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් එක තමයි Brighton app එකෙත් අපේ පැදපු data ටික load කරලා තියෙනවා. ඒව හැමදේම බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ වගේ third party application එක අපිට අපේ data ටික හරියට share කරලා තියන්න පුළුවන්. ඉතින් අනාගතයේ දවසක අපිට මේ data බලන්නත් පුළුවන්, analyze කරලා බලන්නත් පුළුවන්. ඉතින් ඔයා professional විදියට පදින rider කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ මේ data ඔයාගේ coach එක්ක share කරගන්න. එතකොට එයාලට පුළුවන් ඔයාගේ data ටික analyze කරලා හරියට ඔයාට කරන්න ඕන training කොහොමද කරන්න ඕනේ, improve කරගන්න ඕනේ මොනවද, ඔයා achieve කරලා තියෙන්නේ මොනවද කියලා හරියටම තව කෙනෙක්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාටත් ඔයාගේ data ටික හරියට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වැදගත්. අපි වැඩි කතා නැතුව මේක unbox කරලා බලමු. ඉතින් මුලින්ම box එක ඇරියට පස්සේ අපිට අපේ head unit එක බලා ගන්න පුළුවන්. මම මේකේ ගත්තේ bundle pack එක නෙමෙයි, Rider 510 E කියන version එක. මේකේ එන්නේ head unit එක විතරයි. heart rate sensor එකක් වෙනම ගත්තා. ඉතින් ඒක price එක ටිකක් අඩු option එකක්. ඉතින් කාට හරි මේකේ මිල ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් Google එකට ගිහලා type කරන්න Brighton Rider S510 කියලා. ඔයාලට උඩම එන search option වලින් ඔයාලට හරියටම price එක බලා ගන්න පුළුවන් ඔයාලට ළඟම තියෙන තැනක. ඉතින් ගොඩක් වෙලාවට online shop වල මේක ගන්න පුළුවන්. ගොඩක් offers වලට මේ දවස්වල අසමහර වෙලාවට AliExpress එකේ වුණත් ඔයාලට ගන්න option එකක් තියෙන්න පුළුවන්. අපි බලමු box එකේ මොනවද තියෙන්නේ කියලා. Garmin වලට mount එකක් ඇවිල්ලා තිනවා. මේකේ එන්නේ Brighton mount එකක් එන්නේ unit එකේ default එන්නේ Brighton mount එකක්. සාමාන්‍යයෙන් Brighton, Wahoo, එතකොට Garmin වගේ brand වල මෙන්න මේ පිටිපස්සේ තියෙන mounting system එක එයාලටම අනන්‍ය වෙච්ච mounting system එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන තියෙන එක Garmin එකත් එක්ක ගත්තාම පොඩ්ඩක් වෙනස්. ඒක හින්දා මේක ගලවලා මෙන්න මේ Garmin mount එක දාන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ වැඩිපුර ඒවල තියෙනවා conversion kit එකක් විදිහට. ඉතින් අපි මේකත් ඉස්සරහට දාගන්නවා. charging cable එකක් තියෙනවා. L shape එකේ charging cable එකක් තියෙනවා. type C charging port එකක් තියෙනවා මේකේ. charging port එක රබර් එකකින් වැහිලා තියෙනවා. එතකොට වැස්සේදී වතුර මුකුත් යන්නේ නැහැ. ඒ වගේම අපිට පුළුවන් මේක මෙන්න මෙතනට එහෙම connect කරගන්න. මෙන්න මේ වගේ L shape එකට තියෙන cable එකක් තමයි මේකේ ඇවිල්ලා තියෙන්නේ. හරිම lazy charge කරගන්න එතකොට. ඊට පස්සේ mounting bracket එකක් ඇවිල්ලා තිනවා. මේක අර straps වලින් handle bar එකට දාන්න පුළුවන් O-rings එක ඇවිල්ලා තියෙන්නේ. වෙන front mount එකක් මුකුත් නැහැ. මේ වගේ basic mount strap එකක් තියෙනවා. මේක bicycle එකෙන් වැටෙනවාට මේ හදිස්සියකදී safety වලට දාන්න පුළුවන් strap එකක් මේක. ඉතින් මෙන්න මේ strap එකත් ඒගොල්ලෝ වැඩිපුර ඒවලා තියෙනවා. ඒ වගේම manual එකත් ඒවලා තියෙනවා. ඉතින් අපි manual එකයි box එකයි පැත්තකින් තියාගමු. ඊට පස්සේ අපිට මෙතන heart rate sensor එකක් තියෙනවා. මම මේකත් ඔයාලට පෙන්නන්නම් ඉක්මනටම. මේ තියෙන්නේ Brighton heart rate sensor එක. ඉතින් මේකේ coin battery එකක් තියෙන්නේ. battery එක මාරු කරන්නත් පුළුවන් විදිහට තියෙන්නේ ඕනම වෙලාවක. ඊට පස්සේ මෙන්න මේ contact point දෙක heart rate strap එකට මෙන්න මෙහෙම අපිට lock කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඔයාලගේ මේ මෙතනින් ගලවලා මේක ඔයාලගේ මේ ඇඳුම් වලට යටින් ඔයාලා ඇඳුම් අඳින්න කලින් ඇඳුම් වලට යටින් මෙන්න මේ තැන් දෙක පපුවේ ගෑවෙන විදියට ඔයාලට මේක straps එක ඇඟවට දාගන්න පුළුවන්. ඔයාගේ heart rate එක බලා ගන්න පුළුවන්. ඉතින් training වලට මේ වගේ දේවල් ගොඩක් වැදගත්. ඊට පස්සේ මේක on කරන්න කලින් මම මේ මෙන්න මේ Garmin mount එකත් මේකට mount කරගන්නවා. ඒකට මම tool set එකක් පාවිච්චි කරනවා. මේ මගේ multi tool set එකක් තියෙනවා. හැමදේම tools තියෙන.
ඉතින් පරිස්සමෙන් මෙන්න මේ ඇන 4 ගලව ගන්න තියෙන්නේ. ලොකු අමාරු වැඩක් නෙමෙයි. හරිම ටූල් එක තිබුණොත් එහෙම මේකට මේ Philips screw driver එකක් තමයි පාවිච්චි වෙන්නේ. හැබැයි මේ ගොඩක් පොඩි එකක්. සාමාන්‍යයෙන් අපි ඔය ගෙවල් වල තියෙන ටිකක් ලොකු size එක නෙමෙයි මේක. ටිකක් පොඩි size එකක් multi tool kit වල සාමාන්‍යයෙන් මේක එනවා. ඒගොල්ලෝ වැඩිපුර ඇනේවල නැහැ. ඒ ඇන ටිකම තමයි මේකට දාගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම මේ පරිස්සමෙන් ඇන 4 එකම සමාන ගානකට ඔයාලට මේක තද කරගන්න පුළුවන්. මේ ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න ඔයාලට හරියට මේක තද කරගන්න පුළුවන්. මේක ටච් ස්ක්‍රීන් තියෙන අඟල් 2.8ක ඩිස්ප්ලේ එකක් තියෙන කම්පියුටර් එකක්. ඉතින් ගොඩක් ලොකුත් නැති සාමාන්‍ය size එකක්. Ride S810 කියලා මීට වැඩිය ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන යුනිට් එකකුත් තියෙනවා. හැබැයි ඒක බරින් වැඩි. ඒ වගේම ටිකක් අර සමහර බයිසිකල් වලට ෆිට වෙන්නේ නැහැ. මොබයිල් ෆෝන් එකක් වගේ ලොකුයි. ඉතින් මේ වගේ පොඩි යුනිට් එකක් අඟල් 2.8ක වගේ සාමාන්‍ය මැද ප්‍රමාණයේ යුනිට් එකක් ගොඩක් බයිසිකල් වලට ගැලපෙනවා. අනිත් එක ඕනම තැනක තියාගන්න පුළුවන් හරිම ලේසි. මේ තියෙන අපේ හෝම් පේජ් එක. ඉතින් මේගොල්ලෝ දීලා තියෙනවා රෝඩ් බයික්, එතකොට ඉන්ඩෝර් සයික්ලින්, මවුන්ටන් බයික් කියලා සෙටප් 3ක් දීලා තියෙනවා. එතකොට ඒ පදින අනුව ඔයාට සෙටප් වෙන වෙනම හදා ගන්නත් පුළුවන්. හෝම් පේජ් එකේ ගත්තොත් එහෙම මෙතන ඔයාලට ඔයාලගේ වෙලාව පෙන්නනවා, ඊට පස්සේ බැටරි ප්‍රමාණය පෙන්නනවා, ඒ වගේම GPS සිග්නල් මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ නැවිගේෂන් ඔප්ෂන් එකක් තියෙනවා. ඒ වගේම කෝසස් ඔයාලට මෙතනට ඇඩ් කරගන්නත් පුළුවන්. නැවිගේෂන් එකේදී ඔයාගේ මොබයිල් ෆෝන් එකත් එක්ක කනෙක්ට් වෙලා ඔයාලට මෙතනින් ඇකියුරේට් මැප් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ වොයිස් කන්ට්‍රෝල් උනත් තියෙනවා කියලා කියනවා. ඉතින් සෙටිං ඔප්ෂන් ගියොත් එහෙම මෙතන ඔයාලට බයික් සෙටිං වල අර අපි කතා කරපු ඔයාගේ මෝඩ්ස් 3ක් තියෙනවා මෙතන. ඒ වගේම ඩිස්ප්ලේ ඔප්ෂන්, ඊට පස්සේ සෙන්සර් ඔයාලට මෙතනට කනෙක්ට් කරගන්න පුළුවන්. දැන් අපි අපේ heart rate sensor එක මෙතනට කනෙක්ට් කරගමු. මෙතන HR කියන්නේ heart rate. අපි බලමු මෙතන ඩිටෙක්ට් වෙනවද කියලා. heart rate unit දෙකක් පෙන්වනවා මගේ watch එකෙන් ගන්න heart rate එක. ඒ වගේම මේ Brighton එකේ අපේ අලුත් Brighton heart rate sensor එකක් පෙන්වනවා. ඉතින් මේක Brighton HR කියලා පෙන්වනවා. මෙන්න මෙතන මම ඒක select කරගන්නවා. ඒක කරාට පස්සේ මේවා මේකට connect වෙලා තිනවා. නැවත නැවත connect කරන්න ඕනේ නැහැ. automatically ඔයා unit එක on කරාම automatically මේක unit එකට connect වෙනවා. මගේ bike එක පිටිපස්සෙන් තියෙනවා. මම ඒකේ button එක press කරා. එතකොට මෙතන හරි විදියට DI2 option එක පෙන්වන්න ඕනේ. හරි. මේ තියෙන්නේ DI2 unit එකක් පෙන්වනවා. ඉතින් මේ තියෙන්නේ මගේ bike එකේ number එක 26658 කියලා පෙන්වන්නේ. DI2 system එකක් තියෙන bike එකක් නම් ඔයාගේ DI2 battery එක, එතකොට ඔයා දාන gear position එක, මේ හැමදේම මේකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් වැදගත් additional දෙයක්. හැබැයි මාර වටිනවා. හරි. දැන් අපි මෙතන sensors වලට ගියාට පස්සේ මෙතන අපි add කරගත්ත Brighton heart rate sensor එක සහ DI2 Shimano DI2 මගේ bike එකේ sensors මෙතන පෙන්නනවා. ඉතින් එහෙම ඔයාලට තව sensors තියෙනවා නම් cadence sensor, speed sensor, එතකොට power meter, මේ වගේ e-shifting තියෙන bikes, ඊට පස්සේ Shimano steps කියන e-bike එක, එතකොට වෙනත් තවත් e-bike තියෙන જાති, එතකොට lights, මේ වගේ දේවල් ඔයාලට මේකට connect කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන notification option එකක් තියෙනවා. ඒක on off කරන්න පුළුවන් ඔයාලට. mobile phone එකට එන notification හැමදේම ඔයාලට මේ computer එකට ගන්න පුළුවන්. ඊට පස්සේ system option කීපයක් තියෙනවා. auto power off, battery saving mode එකක් තියෙනවා. ඊට පස්සේ recording setting කීපයක් තියෙනවා. odometer, start reminder, ඒ වගේ දේවල් කීපයක් තියෙනවා. ඊට පස්සේ altitude එක ඔයාලට custom මෙතනින් හදා ගන්නත් පුළුවන් ඔයා ඉන්න උස අනුව. ඊට පස්සේ route guidance, ඊට පස්සේ computer ගැන විස්තරයක් තියෙනවා. එන්න එහෙම තමයි setting වල option ටික තියෙන. ඊට පස්සේ මෙතන ඔයා පැදපු rides මෙතන පෙන්නනවා. ඔයා පැදලා තියෙනවා නම් කලින් ඒ rides ඔක්කොම record කරපුවා මෙතන පෙන්නනවා. ඊට පස්සේ ඔයාගේ details මෙතන දාන්න පුළුවන්. මෙතන ඔයාට male female select කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ birthday එක මෙතන දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ උස, ඊට පස්සේ ඔයාගේ බර, heart rate zone එක ගොඩක් වැදගත් දෙයක්. මෙතන ඔයාගේ zone එක හරියට පෙන්නනවා. ඔයා වයස හරියට දැම්මාම, උස හරියට දැම්මාම ඔයාගේ heart rate zone එක හරියට මෙතන calculate වෙලා පෙන්නනවා. ඉතින් zone 1 2 3 4 විදියට මෙතන පෙන්නනවා. මේ heart rate zone කීපයක් පෙන්නනවා. ඒ වගේ data ගොඩක් වැදගත් ඔයා cycling කරද්දී හරියට. ඉතින් ඔන්න ඔහොම තමයි main menu එකේ තියෙන option ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයා මෙතන මේ අපි එක profile එකක් select කරොත් එහෙම මෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ display menu එක. ඊට පස්සේ ඔයා site කරාට පස්සේ මෙතන ඔයාගේ map එක බලා ගන්න පුළුවන්.
ඔයාට මේකට තව ඕනනම් ඇඩ් කරගන්නත් පුළුවන් එක එක කස්ටම් කරපු මෙතනට කස්ටම් කරපු ඩිස්ප්ලේ ඇඩ් කරගන්නත් පුළුවන්. මේන් ඩිස්ප්ලේ එක මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන ඔප්ෂන් ඕනම එකක් මෙන්න මෙහෙම ඔබාගෙන ඉඳලා ඔයාලට කස්ටමයිස් කරන්න පුළුවන්. ඕනම එකක් වෙනස් කරලා මෙතනට දාගන්න පුළුවන් ඔයාලට වමනා විදිහට. ඉතින් මම ගොඩක් කැමති දෙයක් තමයි මේ වගේ කම්පියුටර් එකක කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ සුදු පාට අකුරු වලින් සුදු පාට ඉලක්කම් වලින් තමයි ඩේටා ටික පෙන්වන්නේ. ඉතින් ඕනම වෙලාවක අපිට හරියම ලේසියෙන් බලා ගන්න පුළුවන් මෙහෙම පැහැදිලිව තියෙනකොට ගොඩාක් ග්‍රැෆික් දේවල් නැතුව හරියම නීට් විදිහට පැහැදිලිව අපිට අපේ දේවල් ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන හින්දා පැහැදිලිව බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි වෙළඳ පොලේ තියෙන Garmin කම්පියුටර් එකක් ගත්තොත් එහෙම පැය 8ක් විතර වගේ තමයි එක දිගට වැඩ කරන්නේ. හැබැයි මේ Brighton කම්පියුටර් එක පැය 30ක් එක දිගට වැඩ කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. ඒක ගොඩක් වැදගත් දෙයක්. මොකද හේතුව ඉලෙක්ට්‍රොනික ඩිවයිස් ගත්තාම මේ කාලේ බැටරි තමයි ලොකුම ප්‍රශ්නේ. අපි හැම වෙලේම charge කරන්න ඕනේ. ඉතින් Brighton ඒකට විසඳුමක් දීලා තිනවා පැය 30ක් එක දිගට දුවන්න පුළුවන්. GPS තියෙන, color display එකක් තියෙන, touch screen තියෙන ස්මාර්ට් කම්පියුටර් එකක් ඒගොල්ලෝ දීලා තිනවා. ඉතින් මේක ස්මාර්ට් කම්පියුටර් අතර තියෙන ගොඩක් විශේෂ දෙයක්. ඒ වගේම මගේ අර ඩැමේජ් වෙච්ච කම්පියුටර් එකට මම Brighton වලින්ම ගත්ත පොඩි බ්‍රැකට් එකක්. ඉතින් මෙන්න මේක අපි අර ඉස්සෙල්ලා රිප්ලේස් කරගත්තා වගේම එක්ස්ට්‍රා එකක් මම බලාපොරොත්තු වෙනවා මෙන්න මෙතනට මේක මවුන්ට් කරන්න. එතකොට මට මේකත් ආපහු වැඩක් ගන්න පුළුවන් තත්ත්වෙට එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි මේක ගැන වීඩියෝ එකක් මේක මවුන්ට් කරන්නේ කොහොමද මොන වගේ දේවල් මට කරන්න වේද කියලා පොඩි වීඩියෝ එකක් අරන් එන්නම් ඉස්සරහට අනිවාර්යයෙන්ම. ඉතින් මේක තමයි මම අද ඔයාලට පෙන්වන්න ගෙන ආපු Brighton කම්පියුටර් එක, ස්මාර්ට් කම්පියුටර් එක. ඉතින් මේක ගැන තව විස්තර දැනගන්න ඕන නම් ඔයාලට මොන හරි දෙයක් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම බොහොම ස්තුතියි channel එකත් එක්ක එකතු වෙලා ඉස්සර ඉඳන්ම වීඩියෝ බලන ඔයාලා හැමෝටම. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලගේ යාළුවොත් එක්ක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලට බොහොම ස්තුතියි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.